දිනේෂ් මෝටර්ස් එකෙන් මම ඉස්සෙල්ලා පෙන්නුවේ ක්ලච් එක පැත්තේ කොහොමද දූවිල්ල තියෙන්නේ කියලා. ඒ වගේම තමයි මේ ඉන්න බලන්න. මේක ඇතුලේ තියෙන දූවිල්ල. මේ හේතුව මොකද්ද? යා ෆිල්ටර් මේ. යා ෆිල්ටරේ තනි කර තියෙන දූවිල්ල. ළඟ යනවා දූවිල්ල ටික. යා ෆිල්ටරේ සුද්ධ කරන්න නැතුව අලුතෙන් දාන්න නැතුව පැදපු එකේ විපාක තමයි මේ තියෙන දූවිල්ල. එන්ජිම ගැන මොනවද කතා කරන්නද මේක දැක්කම මේ අනි කර තියෙන මඩ මේ ඔක්කොම කිමිකල් ගහලා සුද්ධ කරන්න. ෆුල් සර්විස් එකක් යන්නේ ෆුල් සර්විස් එකට ඉතින් මේක සුද්ධ කරනවා සෙන්සර් කාබ් එක සුද්ධ කරලා ඉන්ජෙක්ටර් එක සුද්ධ කරලා ටික ඔක්කොම ක්ලියර් කරනවා ෆුල් සර්විස් එකට. ඩයිනෝ ඔය සිකල් තියෙනවා නා අරන් එන්න. ආයෙ වීඩියෝ එකක් දාන්න.